ස්ථානය අඩි 30,000ක් ඉහළ අහස මිතුන්ගේ පුද්ගලික ජෙට් යානය තුල කාලය පැය 6ක් ගෙවියේත ඉතිරි පැය 42ක් ජෙට් යානය ඉන්දියන් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබුණා. ඇතුලේ හිටියේ මිතුන්, ෂෙනාරා සහ කියාරා පමණයි. මිතුන් ලැප්ටොප් එක දිහා බලාගෙන හිටියේ ගල් ගැහිලා. ස්ක්‍රීන් එකේ තිබුණේ අම්මගේ ජීවදත්ත. නර්ස් නෙත්මි තාමත් ඒ දත්ත මිතුන්ට පේන්න සලස්වලා තිබුණා. heart rate 72 bpm normal, blood pressure 120යි 80යි, toxic level 0%ට, ඉතිරි පැය 42කින් සක්‍රිය වෙනවා. සර්, කියාරා කතා කළා. අපේ ප්ලෑන් එක අනුව ජෙට් එක ලෑන්ඩ් කරන්නේ කටුනායකට. කොන්සෝටියම් එකේ ඔත්තුකාරයෝ එතන බලාගෙන ඉන්නවා ඇති. මම දන්නවා. මිතුන් ෂෙනාරා දිහා බැලුවා. අපි කටුනායකින් බහින්නේ නැහැ. එහෙනම් මේ ජෙට් එක කටුනායකට පාත් කරනවා. හැබැයි අපි ඊට කලින් මත්තලට බහිනවා. පයිලට් අරගෙන තියෙන ඉමර්ජන්සි ලෑන්ඩින් අවසරයක්. මිතුන් නැගිට්ටා. එයා බෑග් එකෙන් ගත්තේ කළු පාට ටැක්ටිකල් ඇඳුම්. අර සූට් එක ගලවලා දාලා මිතුන් දැන් යුද්ධෙකට යන්න ලෑස්ති වෙනවා. ෂෙනාරා, ඔයාට මේක කරන්න පුරුවන්ද? මිතුන් ඇරුවා. ෂෙනාරා තමන්ගේ දිග කොණ්ඩේ බැඳගත්තා. ඇයත් කළු ජැකට් එකක් දාගත්තා. මම දිනාරා වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක් මිතුන්. අම්මා වෙනුවෙන් ඕන දෙයක් කරන්න මම ලෑස්ති. ස්ථානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ. වේලාව අලුයම 2යි. ජෙට් යානේ තෙල් ගහන්න වගේ මත්තලට පාත් කළා. ඊ පොඩි වෙලාව ඇතුළත කාටත් හොරෙන් කළු පාට වෑන් එකක් රන්වේ එකට ආවා. මිතුන් සහ ෂෙනාරා ඉක්මනට ඒකට නැග්ගා. ජෙට් එක ආපහු ටේක් ඔෆ් කළා කටුනායක යන්න. කොන්සෝටියම් එක හිතන් ඉන්නේ මිතුන් තාම ජෙට් එකේ කියලා. වෑන් එකේ හිටියේ ගෝස්ට්. වෙල්කම් ටු ශ්‍රී ලංකා බොස්. ගෝස්ට් වාහනේ ස්ටාර්ට් කළා. බණ්ඩාරවෙල පත්ත සම්පූර්ණයෙන්ම කවර් කරලා තියෙන්නේ. මගේ කොල්ලෝ යවව උත්තු බලන්න. ඒත් ගෙදරට කිට්ටු වෙන්න බෑ. ඇයි? ස්නයිපර්ලා. ගෙදර වටේ තියෙන තේවත්තේ තැන් 3ක ස්නයිපර්ලා ඉන්නවා. කුරුල්ලෙක්ටවත් යන්න බෑ. මිතුන් ටැබ් එකේ මැප් එක බැලුවා. නර්ස් ඉන්නේ කොහෙද? එයා අම්මගේ කාමරේමයි. අතේ රිමෝට් එකක් තියාගෙන. අපි මොකක් හරි ගේමක් ගැහුවොත් එයා අර මයික්‍රෝ කැප්සියුල් එක පුපුරවනවා. එතකොට විෂ ඇඟ පුරාම යනවා. මිතුන් ඔලුවට අත තියාගත්තා. මට ගේ ඇතුළට යන්න විදිහක් ඕන. නර්ස්ව දැනුවත් කරලා. මොකක්ද? ෂෙනාරා පුදුම වුණා. නර්ස්ව දැනුවත් කරලා? එතකොට එයා අම්මව මරයි. නෑ. මිතුන්ගේ ඇස්වල තිබුණේ භයානක බැල්මක්. එයාට ඕන බ්ලැක් ෆයිල් එක. මම ඒක අරන් යනවා කියලා එයාට පෙන්වන්න ඕන. එතකොට එයා අම්මව ජීවත් කරවයි. ස්ථානය බණ්ඩාරවෙල මිතුන්ගේ නිවස. වේලාව උදෑසන 6යි. ඉතිරි පෑ 38ක්. බණ්ඩාරවෙල කන්දු මුදුන් මීදුමෙන් වැහිලා සීතල හුළඟක් හමනවා. ගෙදර ඇතුලේ නර්ස් ජනවේලයෙන් එළිය බලන් හිටියා. ඇගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. බොස්, නෙත්මි කතා කළා. මිතුන්ගේ ජෙට් එක කටුනායකට ලෑන්ඩ් කළා. ඒත් ඌ ඒකේ නෑ. කොන්සෝටියම් ලීඩර් කෑ ගහුවා. ඌ පැනලා පරිස්සම්ෙන් ඉඳපන්. ඌ ලගාපතේ ඇති. නෙත්මි hina වුණා. ඇය අතේ තිබුණු පොඩි ඩිවයිස් එක කැරකුවා. බය වෙන්න එපා බොස්. ඌ කොහෙ හිටියත් මෙතෙන්ට එන්න එපැයි. අම්මා ඉන්නේ මගේ ළඟනේ. නෙත්මි ආපහු හැරිලා අම්මා දිහා බැලුවා. අම්මා තාමත් නිදි. පව් අහිංසක අම්මා. පුතාගේ පාපකර්ම ගෙවන්නේ අම්මා. ඊ වෙලාවේ ගෙදර ප්‍රධාන ගේට්ටුවේ තිබුණ ඉන්ටර්කොම් එක රින්ගුණා. නෙත්මි ගැස්සුණා. ඇයි CCTV මොනිටර් එක බලුවා. ගේට්ටුව ඉස්සරහා තනියම හටගෙන හිටියේ මිතුන්. එයාගේ අත් දෙකම උඩට උස්සගෙන. අතේ කිසිම ආයුධයක් නැහැ. එක අතේ පෙන් ඩ්‍රයිව් එකක් විතරක් තිබුණා. නෙත්මි මයික් එක ඔන් කළා. මෝඩ වැඩ කරන්න එපා ආකිටෙක්ට්. ඔය අඩියක් ඉස්සරහට තිබ්බොත් මම බටන් එක ඔබනවා. මම ආවේ සටන් කරන්න නෙමෙයි නෙත්මි. මිතුන් කැමරාව දිහා බලාගෙන කිව්වා. ඔයාලට ඕන ෆයිල් එක මම ගෙනාවා. මම ඇතුළට එන්නද? නෙත්මි කල්පනා කළා. මිතුන් තනියම වටේට ස්නයිපර්ලා ඉන්නවා. ඌට පිස්සුද? හරි, වරණ. හැබැයි අත් උඩ තියාගෙන වරණ. ඔයාගේ ෂෙනාරා කොහෙද? එයා නෑ. මම තනියම ආවේ. ගේට්ටුව ඇරුණා. මිතුන් හෙමින් ගේට්ටුවෙල් ඇතුළට ආවා. මීදුම අතරින් එයා ගෙදර දිහාට ඇවිදගෙන එනවා. ස්ථානය තේපදු අස්සේ. ගෙදරට මීටර් 500ක ඈතින්. තේපදු අස්සේ ෂෙනාරා සහ ගෝස්ට් බඩගාගෙන ඉස්සරහට එනවා. ඇය ඇඳගෙන හිටියේ පරිසරයට ගැළපෙන කැමෝෆ්ලාජ් ඇඳුම්. බොස් ඇතුළට යනවා. ගෝස්ට් බයිනබිලෝ එකෙන් බඩලා කිව්වා. ස්නයිපර්ලා 3 දෙනාම එයා දිහාට ඒම් කරගෙන ඉන්නේ. නෙත්මි කිව්ව ගමන් උන් වෙඩි තියයි. අපිට වෙලාව මදි ගෝස්ට්. ෂෙනාරාගේ අතේ තිබුණ සයිලන්සර් දාපු දිගතුවකක්. ඇගේ ඇස්වල තිබුණේ අර 11/11 දවසේ තිබුණ අදිෂ්ඨානය. මම මගේ ආකිටෙක්ට්ව බේරගන්න ඕන දවසක ඕන වෙලාවක ලෑස්ති. ටාගට් ගන්න. ස්ථානය මිතුන්ගේ නිවසේ සාලය. මිතුන් දොර ඇරගෙන සාලෙට ආවා. නෙත්මි සෝෆා එකේ ඉඳගෙන හිටියා. ඇගේ එක අතක පිස්තෝලයක්, අනිත් අතේ ඩෙටනේටර් එක. වෙල්කම් හෝම්. නෙත්මි සමච්චලයට hina වුණා.
කෝ පෙන් ඩ්‍රයිව් එක? මිතුන් පෙන් ඩ්‍රයිව් එක මේසේ උඩින් තිබ්බා. මේකේ තියෙන්නේ බ්ලැක් ෆයිල් එකේ සර්වර් කී එක. මේක ගත්තට පස්සේ අම්මගේ ඇඟේ තියෙන විෂ අයින් කරන්න ඕනේ. ෂුවර්. නිත්මි පෙන් ඩ්‍රයිව් එක අරගෙන Tamanගේ ලැප්ටොප් එකට ගැහුවා. ඈ චෙක් කළා. පාස්වර්ඩ් එක හරි. access granted. නිත්මි නැගිට්ටා. හොඳ ළමයා. දැන් ඔයා දන ගහන්න. මිතුන් පුදුම වුණා. එයි කන්සෝටියම් එකේ අණ ෆයිල් එක ගත්තට පස්සේ සාක්ෂි ඉතුරු කරන්න බෑ. ඔයා මැරෙන්න ඕනේ. අම්මත් මැරෙන්න ඕනේ. මිතුන්ගේ මූණ වෙනස් වුණා. උඹලා පොරොන්දු වුණා. පොරොන්දු. නෙත්මි හයියෙන් hina වුණා. අපි මිනිමරුවෝ මිතුන්. අපි පොරොන්දු රකින්නේ නෑ. ඇය පිස්තෝලය මිතුන්ගේ ඔළුවට එල්ල කළා. බුදු සරණයි ආකිටෙක්ට්. ඇය ට්‍රිගර් එක අදින්න හැදුවා. ඒ තත්පරේම එලියෙන් ෆිෂ් ගාලා සද්ද 3ක් ඇහුණා. ෂෙනාරා සහ ගෝස්ට් ස්නයිපර්ලා 3 දෙනාට වෙඩි තිබ්බා. ඒත් එක්කම මුළු ගෙදරම ලයිට් නිවුණා. ගෝස්ට් ගෙදර පවර් ලයින් එක කැපුවා. නෙත්මි කලබල වුණා. මොකක්ද ඒ? අඳුරේම මිතුන් පැන්නා. ඇය කෙලින්ම පැන්නේ නෙත්මිගේ අතේ තිබුණු ඩෙටනේටර් එකට. ඩොං! නෙත්මි අතපත ගාලා වෙඩි තිබ්බා. උණ්ඩේ මිතුන්ගේ උරහිස අයිනෙන් ගියා. මිතුන් නෙත්මිව බිම පැරලා ගත්තා. දෙන්න පොරබදන්න ගත්තා. නෙත්මි පුහුණු සටන්කාරියක්. ඇය මිතුන්ගේ මූණට පයින් ගැහුවා. මිතුන් විසි වෙලා ගියා. නෙත්මි නැගිටලා ඩෙටනේටර් එක අතට ගත්තා. මැරියන්! ඇය බටන් එක ඔබන්න හැදුවා. ජනේලේ කඩාගේ කවුරු හරි ඇතුළට පැන්නා. ඒ ෂෙනාරා. ෂෙනාරා අතේ තිබුණු පිහිය විසි කළා. ඒක කෙලින්ම ගිහින් වැදුනේ නෙත්මිගේ අතට. නෙත්මිගේ අතින් ඩෙටනේටර් එක විසිහුණා. ෂෙනාරා දුවගෙන ගිහින් නෙත්මිගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියේ ගැහුවා. මගේ මිනිහට අත තියන්න. උඹට තාම වයස මදි නංගී. ෂෙනාරා නෙත්මිව සිහි නැති වෙන්න ගැහුවා. ලයිට් ආයේ ආවා. ගෝස්ට් ජෙනරේටරේ ඔන් කළා. මිතුන් බිම වැටිලා හති දානවා. ෂෙනාරා දුවගෙන ඇවිල්ලා මිතුන්ව නැගිට්ටෙව්වා. ඔයාට තුවාලද? මම හොදින්. ඩෙටනේටර් එක කෝ? ගෝස්ට් ඇතුළට ආවා. ඇයගේ අතේ ඩෙටනේටර් එක තිබුණා. බය වෙන්න එපා බොස්. මම මේක ඩීඇක්ටිව් කළා. මිතුන් දුවගෙන ගියේ අම්මගේ කාමරේට. අම්මා තාම නිද්දී. දැන් කොහොමද විෂ අයින් කරන්නේ? මිතුන් නැහුවා. නිත්මි කිව්වේ බොරුද? ෂෙනාරා නිත්මිගේ බෑග් එක අවුස්සන්න ගත්තා. මෙතන තියෙන්න ඕනේ. උන් කවදාවත් ඇන්ටිඩෝට් එක නැතුව වැඩ කරන්නේ නැහැ. Tamanද වැරදිලා හරි ඉන්ජෙක්ට් වුණොත් බේරෙන්න එපයිද? ෂෙනාරා පොඩි නිල් පාට කුප්පියක් හොයාගත්තා. මේ තියෙන්නේ. මිතුන් ඒක ගත්තා. මේක විදින්න ඕනේද? ඔව් ඉක්මනට. මිතුන් වෙවුලන අතින් අම්මගේ අතක බෙහෙත විද්දා. විනාඩි 5ක් ගියා. අම්මගේ මූණේ පාට වෙනස් වුණා. ඇය ගැඹුරු හුස්මක් අරගෙන ඇස් ඇරුවා. පුතා! අම්ම දැක්කේ මිතුන්ව. පුතා කවද්ද ආවේ? මම නිකම් බය හීනයක් දැක්ක වගේ. මිතුන් අම්මව බදාගෙන ඇඬුවා. මම ආවා අම්මේ. ඔයාව දාලා මම කොහෙවත් යන්නේ නෑ. ෂෙනාරා දොර ළඟ ඉඳගෙන බලාගෙන හිටියා. ඇගේ ඇස්වලත් කඳුළු. ගෝස්ට් නෙත්මිව ගැට ගහන ගමන් මිතුන්ට කතා කළා. බොස් පොඩි අවුලක් තියෙනවා. මොකක්ද? නෙත්මිගේ ලැප්ටොප් එක බලන්න. ඈ පින් ඩ්‍රයිව් එක ගැහුව ගමන් ෆයිල් එක ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙලා. මිතුන් ලැප්ටොප් එක දිහා බැලුවා. File transfer complete. Recipient the consortium main server. මිතුන් නැගිට්ටා. උන් දැන් බ්ලැක් ෆයිල් එකේ ඇක්සස් එක ගත්තා. ඒ කියන්නේ උන්ට දැන් අපෙන් වැදක් නෑ. උන්ගේ රහස් එළියට යන එක උන් නතර කරගත්තා. ඒ කියන්නේ ෂෙනාරා ඇහුවා. ඒ කියන්නේ දැන් උන් එන්නේ අපිව මැරන්න. මිතුන් ෂෙනාරාගේ අත අල්ලගත්තා. අම්මව අරන් යමු. මෙතන තව දුරටත් ආරක්ෂිත නෑ. යුද්ධය පටන් ගත්ත විතරයි. ස්ථානය බණ්ඩාරවෙල මිතුන්ගේ නිවස. වේලාව උදේ 7:30. සිද්ධියවින් විනාඩි 30කට පස්සේ. ගේ ඇතුලේ කලබලය. ගෝස්ට්ගේ ගෝලියෝ දෙන්නෙක් ඇවිල්ලා සිහි නැති වෙලා ඉන්න නෙත්මිව වෑන් එකට පටවනවා. මිතුන් අම්මව රෝදපුටුවක තියාගෙන එළියට ගෙනාවා. අම්මා තාම ඉන්නේ බාගෙට සිහියෙන්. පුතා, අපි කොහෙද මේ යන්නේ? අම්මා ඇහුවා. අපි ටික දවසකට විනෝද ගමනක් යමු අම්මේ. මෙහි හරි සීතලයිනේ. මිතුන් අම්මගේ ඔළුව අත ඇගවා. ඇයට අම්මා බය කරන්න ඕනේ නෑ. ෂෙනාරාත් බෑග් දෙකක් අරන් ආවා. ඇගේ අතේ තාම ලේ තැවරිලා නෙත්මි එක්ක සටන් කරපු නිසා ඇය ඉක්මනට ජැකට් එකකින් ඒක වහගත්තා. ගෝස්ට් වාහන 3ක් ලෑස්ති කරන්න. මිතුන් අනකලා. එකක් නුවරපැත්තට යවන්න. එකක් කොළඹට යවන්න. අපි යන්නේ 3 වෙනි එකේ සිංහරාජ පැත්තට. සිංහරාජේ? ෂෙනාරා පුදුම වුණා.
ඔව් මගේ පරණ යාළුවෙක්ගේ තේ ෆැක්ටරි එකක් තියෙනවා කැලේ මැද. එතනට සැටලයිට් සිග්නල්වත් අහුවෙන්නේ නෑ. කන්සෝටියම් එකේ ඩ්‍රෝන යානාවලට අපිව හොයන්න බෑ. ස්ථානය කන්සෝටියම් මූලස්ථානය ස්විට්සර්ලන්තයේ භූගත බංකරයකි. වේලාව ඒ රට වේලාවෙන් මධ්‍යරාත්‍රිය. අතිවිශාල තිරයක් ඉදිරියේ වාඩි සිටියේ ද චෙයර්මන්. ඔහු වයස අවුරුදු 6ක පමණ යුරෝපීය ජාතිකයෙක්. තිරේ කොළපාටින් වෙටිලා තිබ්බා black file access key received decrypting. විශිෂ්ටයි. චෙයර්මන් වයින් වීදුරක් තොලගාපිය. ඔහු එහා පෙට්ටි හිටියේ ආරක්ෂක ප්‍රධානියට කතා කළා. කමාන්ඩර්, ටීම් ඔමේගා එක ලංකාවට යවන්න. මට මිතුන්, ෂෙනාරා සහ අර නාකි ගැහණු වගේ මලසිරුරු ඕනේ. අද රෑ වෙද්දි වෙඩි ඉවර කරන්න. yes sir. තිරේ තිබුණු progress bar එක 100% උනා. decryption complete. opening file. චෙයර්මන් hina වෙලා බලාගෙන හිටියා. ඒත් එකපාරටම තිරය රතු පාට වුණා. එකපාරටම සයිරන් සද්දයක් පටන් ගත්තා. warning, malware detected, system breach. මොකක්ද ඒ? චෙයර්මන් කෑ ගැහුවා. සර්, ඒ ෆයිල් එක ඇතුලේ වෛරස් එකක්. ඒක සාමාන්‍ය වෛරස් එකක් නෙවෙයි. ඒක polymorphic worm එකක්. ඒක අපේ main server එකේ data ඔක්කොම එළියට අවිනවා. නවත්තපියව්. බෑ සර්, මිතුන් අපිට දුන්නේ නියම කී එක නෙවෙයි. එයා දුන්නේ ට්‍රෝජන් එකක්. අපි ඒක සිස්ටම් එකට ගත්ත ගමන් අපේ මුළු දත්ත ගබාරම එයාගේ අතට කොපි වෙනවා. චෙයර්මන්ට පිස්සු හැදෙන්න වගේ ආවා. මිතුන් ෆයිල් එක නැති කරගත්තේ නෑ. මිතුන් කලේ හතුරෙගේ ගෙදර දොර ඇරගෙන උන්ගේ සේෆ් වට අත දාපු එක. ස්ථානය සිංහරාජ වනාන්තරයේ අද්දරේ පැරණි තේ කර්මාන්ත ශාලාවේ. වේලාව දවල් 2යි. මේක අතහැරලා දාලා ගිය පරණ ගොඩනැගිල්ලක්. වටේටම ඝන කැලෑ. ඇතුලේ කාමරයක් සුද්ධ කරලා අම්මව තියාලා තිබ්බා. අම්මා සුව පහසු නිින්දක්. මිතුන් සහ ෂෙනාරා වෙනම කාමරේ හිටියේ. මිතුන් ලැප්ටොප් 3ක් ඔන් කරගෙන වැඩ. ගෝස්ට් එළියේ මුර කරනවා. ෂෙනාරා මිතුන් ළඟට ආවා. මිතුන්, ඔයා දන්නවද ඔයා කලේ මොකක්ද කියලා? මිතුන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන hina වුණා. ඔව්, මම උන්ට වසගුලියක් දුන්නා. ඒ කියන්නේ ඔයා නෙට්මිට දුන්න පෙන් ඩ්‍රයිව් එකේ තිබ්බේ ඇත්ත පාස්වර්ඩ් එක නෙවෙයිද? භාගයක් ඇත්ත. මිතුන් ටයිප් කරන ගමන් කිව්වා. ඒක ඇතුලේ මම හංගලා තිබුණ AI කෝඩ් එකක්. උන් ඒක උන්ගේ සර්වර් එකට ගැහුව ගමන් ඒ කෝඩ් එක ඇක්ටිව් වෙලා උන්ගේ සිස්ටම් එකම ලොක් කළා. මිතුන් එක ලැප්ටොප් එකක් ෂෙනාරා පැත්තට හැරෙව්වා. ස්ක්‍රීන් එකේ පෙනුනේ ලෝක සිතියක්. ස්විට්සර්ලන්තයේ එක තැනක් රතු පාටින් බ්ලින්ක් වෙනවා. බලන්න ෂෙනාරා, මෙච්චර කල් අපි දැනගෙන හිටියේ නෑ කන්සෝටියම් එකේ හෙඩ් ඔෆිස් එක කොහෙද තියෙන්නේ කියලා. උන් හිටියේ අදෘශ්‍යමානව. ඒත් මගේ වෛරස් එක නිසා දැන් උන්ගේ ලොකේෂන් එක මට පේනවා. ෂෙනාරාගේ ඇස් ලොකු වුණා. ඔයා උන්ගේ ගෙදර හොයාගත්තා. ඔව්, දැන් අපි දන්නවා චෙයර්මන් ඉන්නේ කොහෙද කියලා. ඒ වගේම මිතුන් තව වින්ඩෝ එකක් ඕපන් කළා. මේ බලන්න, මේ තියෙන්නේ උන්ගේ බැංකු ගිණුම් විස්තර. ඩොලර් බිලියන ගාණක්. මම දැන් කරන්නේ ඒ සල්ලි ටික ටිකින් ටික ලෝකේ පුරාම තියෙන අනාථ නිවාසවල ගිණුම් වලට මාරු කරන එක. ෂෙනාරාට hina ගියා. ඔයා රොබින් හුඩ් වෙලා. උන්ට රිදෙන්න ගහන්න ඕනේ ෂෙනාරා. උන්ගේ සල්ලි නැති වුණාම උන්ගේ බලය නැති වෙනවා. ඒ වෙලාවේ ගෝස්ට් දුවගෙන ආවා. බොස්, ප්‍රශ්නයක්. මොකක්ද? මම කැලේ අයිනේ සෙට් කරපු සෙන්සර්ස් වැදුනා. කවුරු හරි කැලේ පීරගෙන එනවා. පොලිසිය නෙවෙයි, මේ එන්නේ මිලිටරි වගේ සෙට් එකක්. මිතුන් ලැප්ටොප් එක වැහුවා. ටීම් ඔමේගා. මිතුන් බැරිවරුව කිව්වා. චෙයර්මන්ට තේරිලා අපි ඉන්නේ කොහෙද කියලා. උන් අපිව හොයාගෙන ඇවිල්ලා. අපි කොහොමද පැනගන්නේ? වටේම කැලේ. ෂෙනාරා තුවක්ගු අතට ගත්තා. මිතුන් නැගිට්ටා. අපි පැනලා යන්නේ නැහැ ෂෙනාරා. මේ ෆැක්ටරි එක මම තෝරගත්තේ නිකම්ම නෙවෙයි. මිතුන් බිම තිබුණු පරණ යකඩ පියනක් පෙන්ඩුවා. මේක යට තියෙනවා බ්‍රිතාන්‍ය කාලේ හදපු උමම් මාර්ගයක්. ඒක වැටෙන්නේ කිලෝමීටර් 5ක් ඈතින් තියෙන දිය ඇල්ලක් ළඟට. අපි අම්මව අරන් එතනින් පනිමු. එතකොට මේ ෆැක්ටරි එක මිතුන් රිමෝට් එකක් අතර ගත්තා. මේ ෆැක්ටරි එකේ හැම කණුවකම මම C4 පුපුරන ද්‍රව්‍ය හයි කරලා තියෙන්නේ ගෝස්ට් ලවා. ටීම් ඔමේගා එක ඇතුළට ආවට පස්සේ මම මේක උන්ගේ සොහන කරනවා. වනාන්තරයේ මැදින් හෙලිකොප්ටර් සද්ද ඇහෙන පටන් ගත්තා. සටන පටන් ගත්තා. ස්ථානය සිංහරාජ වනාන්තරයේ අද්දර පැරණි තේ කර්මාන්ත ශාලාව. වේලාව දවල් 2:15. හෙලිකොප්ටර් දෙකක් කර්මාන්ත ශාලාවට ඉහළින් කැරකෙන සද්දය මුළු පළාතම දෙවනත් කළා. අල්ෆා ටීම් ගෝ! හෙලිකොප්ටරයෙන් ලණු ආධාරයෙන් කමාන්ඩෝ බටයන් වහලේට බැස්සා. තවත් කණ්ඩායමක් පහළ දොර කඩාගෙන ඇතුළුණා. ඔවුන් සන්නද්ධව සිටියේ නවීනතම ස්වයංක්‍රීය ගිනිඅවි සහ රාත්‍රී දෘෂ්ටි උපකරණ වලින්. මේ අතර කර්මාන්ත ශාලාවේ පොළව යට පිහිටි පරණ ගබඩා කාමරය තුල මිතුන් බිම තිබුණු යකඩ පියන අරගෙන හිටියා. ගෝස්ට් අම්මව ගන්න. මිතුන් අනකලා.
ගෝස්ට් යෝධයෙක් වගේ ශක්තිමත්. ඔහු අම්මව රෝදපුටුවෙන් උස්සලා තමන්ගේ පිටේ බැඳගත්තා. ෂෙනාරා බහින්න. ෂෙනාරා මුලින්ම උමකට බැස්සා. ටෝච් එක ගෙහුවා. ඊට පස්සේ ගෝස්ට් අම්මා එක්ක බැස්සා. අන්තිමට මිතුන් බැස්සා. එයා අතේ තිබුණු රිමෝට් එක දිහා බැලුවා. උඩ මහලෙන් සපත්තු සද්ද ඇහෙනවා. ටීම් ඔමේගා එක දැන් ඔපරේෂන් රූම් එකට ඇතුළු වෙලා. ටාගට් සයිටඩ්. ලැප්ටොප්ස් are here but no people. ඉලක්ක හමු වුණා. ලැප්ටොප් తీරුවා ඒත් මිනිස්සු නෑ. බටේ කෑ ගහන වැහුණා. මිතුන් යකඩ පියන වැහුවා. ඇතුලෙන් ලොක් කළා. welcome to hell gentlemen. මිතුන් රිමෝට් එකේ රතු බටන් එක එබුවා. ස්ථානය කර්මාන්ත ශාලාව පිටත. මුළු තේ කර්මාන්ත ශාලාවම එක්‍රම ගිනි බෝලයක් බවට පත් වුණා. ඩාම් C4 පුපුරන ද්‍රව්‍යවල බලයට පරණ ගොඩනැගිල්ල අත්තිවාරමින්ම ගැලවිලා උඩ ගියා. ඇතුලේ හිටපු ටීම් ඔමේගා එකේ බටයන් 20ම තප්පරයකින් අලු වෙලා. පිපිරමේ සෑරට උඩින් ගිය හෙලිකොප්ටර් එකක් පලනේ දෙති වෙලා කැලේට කඩාගෙන වැටුණා. ස්ථානය භූගත උමං මාර්ගය. පිපිරමේ කම්පණයට උමග දෙදරුණා. උඩින් පස් කඩන් වැටුණා. දුවන්න සිවිලිය කඩන් වැටෙන්න කලින් දුවන්න මිතුන් කෑ ගැහුවා. උමග පටුයි තෙතයි වවුල්ලෝ එහා මෙහා පියාවනවා. ඔක්සිජන් අඩුයි. ගෝස්ට් අම්මවත් උස්සන්ගෙන වේගයෙන් දුවනවා. ෂෙනාරා ඉස්සරහින් පාර පෙන්නනවා. විනාඩි 10ක් විතර දුවගෙන යද්දි ගෝස්ට් එකපාරින්ම නතර වුණා. බොස් අම්මා මිතුන් දුවගෙන ආවා. අම්මා ගෝස්ට්ගේ පිට උඩින් ඉඳන්ම පප්පා අල්ලගෙන කෙන්දිරි ගානවා. එයා හුස්ම ගන්නේ අමාරුවෙන්. අම්මේ පපුව රිදෙනව පුතේ. අම්මගේ කටහඬ හීන් වෙලා. ෂිට් හાર્ට් ඇටැක් එකක්ද? මිතුන් බය වුණා. අර විෂ ශරීරගත වෙලා තිබුණු නිසා අම්මා කොහොමද දුර්වල වෙලා හිටියේ. මේ පිපිරුමේ සද්දෙට සහ දුවන ගැස්සිල්ලට එයාගේ හදවතට දරා ගන්න බැරි වෙලා. ෂෙනාර වහම අම්මගේ මැණික් කට්ටු අල්ලුවා. නාඩි වැටෙනව හරි මාඩුයි. අපිට නවතින්න බැහැ මිතුන්. මෙතන ඔක්සිජන් මදි. අපි ඉක්මනට එළියට යන්න ඕන. තව කොච්චර දුරද? තව කිලෝමීටර් 2ක් විතර තියෙනවා. මිතුන් මැප් එක බැලුවා. ගෝස්ට් අම්මව බිම තිබ්බා. බොස් මට පුළුවන් අම්මව උස්සන් දුවන්න. ඒත් ගැස්සුනොත් අම්මට අමාරු වෙයි. අපිට විකල්පයක් නෑ. මිතුන් අම්මගේ මූණ අල්ලගත්තා. අම්මේ තව පොඩ්ඩයි. මම ළඟ ඉන්නවා. බය වෙන්න එපා. ෂෙනාර අම්මගේ අතින් අල්ලගන්න. ඔවුන් ආපහු ගමන පටන් ගත්තා. මේ පාර ගියේ හෙමින්. ස්ථානය කොන්සෝටියම් මූල ස්ථානය. චෙයාමෙන් පේස පෙරලගෙන කෑ ගහනවා. කොහොමද උන් බේරුණි? මම දැක්ක සැටලයිට් එකකින් බිල්ඩින් එක පිපුරනවා. මගේ හොඳම ටීම් එක ඉවරයි. ආරක්ෂක ප්‍රධානියා බයෙන් වගේ කතා කළා. සර් පිපිරුමට කලින් උන්ගේ තාපසඤ්ඤා පොළව යටට ගියා. ඒ කියන්නේ උන් බංකරයකට හරි ටනල් එකකට හරි රින්ඩලා. ටනල් එකක්ද? චෙයාමන් මැප් එක දිහා බැලුවා. ඕ බ්‍රිතාන්‍ය කාලේ හදපු පරණ වතුර ලයින් එකක් තියෙනවා එතන. ඒක වැටෙන්නේ දූවිලි ඇල්ල ළඟට. චෙයාමන් දුරකථනය ගත්තා. ටීම් බීටා දැන්ම යන්න දූවිලි ඇල්ල ළඟට. උන් එළියට එනකම් බලාගෙන ඉන්න. එළියට ආපු ගමන් වෙඩි තියන්න. මේ පාර ප්‍රශ්න කිරීමක් නෑ. කිල් ඔන් සයිට්. උමග අවසානය දූවිලි ඇල්ල පිටුපස්ස වේලාව සවස 4යි පදලා උමග කෙළවරෙන් එලියක් පේනවා වතුර වැටෙන සද්ද ඇහෙනවා අපි ආවා ෂෙනාරා කෑ ගැහුවා ඔවුන් එළියට ආවේ දිය ඇල්ලක් පස්සෙන් තියෙන ගල් ගුහාවකට වතුර තිරයක් වගේ ඉස්සරහින් වැටෙනවා ගෝස්ට් අම්මව පරිස්සමෙන් බිම තිබ්බා අම්මගේ ඇස් පිය වෙලා අම්මේ මිතුන් අම්මගේ මූණට තට්ටු කළා වතුර ටිකක් දෙන්න ෂෙනාරා වතුර ටිකක් අම්මගේ කටේ ගෑවා අම්මා හෙමින් නැසැරියා පුතේ මාව දාලා යන්න මම නිසා උඹලා මැරෙන්න ඕන නැහැ පිස්සු කියන්න එපා අම්මේ. අපි යන්නේ එකට. මිතුන් අම්මගේ අත තදින් අල්ලගත්තා. මිතුන් දියැලෙන් එළියට එබිල බැලුවා. පහළ ගඟ අයිනේ ගෝස්ට් කවින් ලෑස්ති කරපු පොඩි බෝට්ටුවක් හංගලා තිබ්බා. ගෝස්ට් බෝට්ටුව තියෙනවා. අපි ඉක්මනට බහිමු. ඔවුන් දියැල්ල අයිනෙන් පහළට බහින්න හැදුවා. ටකස් ගලක් උඩ වැදුණු වෙඩි උණ්ඩක් මිතුන්ගේ කකුල් ළඟින් ගියා. ස්නයිපර් කව ස්නයිපර් කෙනෙක් මුවවෙන්න. ගෝස්ට් කෑ ගැහුවා. ඔවුන් ආපහු ගුහාව ඇතුළට පැන්නා. ගඟේ එහා පැත්තේ කැලේ ඇතුළේ කොන්සෝටියම් එකේ ටීම් බීටා එක බලාගෙන ඉන්නවා. අපි කොටු වුණා ෂෙනාරා කිව්වා. උන් අපි එනකම් බලාගෙන ඉඳදලා. මිතුන් වටපිට බැලුවා. එළියට බැස්සොත් වෙඩි කනවා. ඇතුලේ හිටියොත් බඩගින්න මැරෙනවා. අම්මට බෙහෙත් තෝලා. මිතුන් ලැප්ටොප් බෑග් එක අරගත්තා. එයා තාම ලැප්ටොප් එක උස්සන් ඉන්නේ. ගෝස්ට් ඔයා ළඟ තියෙනවද සැටලයිට් ෆෝන් එක? තියෙනවා බොස්. මට ඕන ලංකාවේ ආමි එකට කනෙක්ට් වෙන්න. මොකක්ද? ආමි එකට? ෂෙනාරා පුදුම වුණා. මිතුන් අපි අපරාධකාරයෝ වගේ ඉන්නේ. ආමි එක ආවොත් අපිව අත්අඩංගුල ගනීවි. මිතුන් hina වුණා. අපිට දැන් ඕනේ ඒක තමයි ෂෙනාරා. කොන්සෝටියම් එකට පුරවම අපිව මරන්න. ඒත් උණ්ඩ බැහැ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ක හැප්පෙන්න. මිතුන් ෆෝන් එක ගත්තා. හෙලෝ ජෙනරල් මේ මිතුන් කතා කරන්නේ. ඔව් අර දුබයි ෆයිල් එක යෝපු කෙනා. මම ඉන්නේ දූවිලි ඇල්ල ළඟ ගුහාවක. මගේ වටේට විදේශීය කුලහේවායෝ කණ්ඩායමක් ඉන්නවා. ඔව් උන් ලංකාවේ ස්වෛරත්වයට තරජනයක්. මිතුන් ෆෝන් එක තිබ්බා. මොකද කිව්වේ? එයා එනවා. එයාට ඕන වෙලාල් තිබුණේ මේ කොන්සෝටියම් එක ලංකාවෙන් අතුගාලා දාන්න සාක්ෂියක් කියලා. මම කිව්ව සාක්ෂිය මම ළඟ තියෙනවා කියලා. විනාඩි 20ක් ගත වුණා. ටීම් බීටා එකේ නායකයා මයික් එකකින් කතා කරා ගඟේ එහා පැත්තෙන් ඉඳන්. මිතුන් එළියට වර. ඔබට පැනලා යන්න බෑ.
එකපාරම ටීම් බීට එකට ඉහලින් අහස ගිගුම් දෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මේදී MI-17 හෙලිකොප්ටරයක් පහත් කළා. ඒකෙන් මැෂින් තුවක්කු ප්‍රහාරය එල්ල වුණා. ඩෝං 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 ටීම් බීට එක සම්පූර්ණයෙන්ම අන්දමන්ද වෙලා. කැලේ වටේම යුද්ධ හමුදා විශේෂ බලකායේ බටයන් මතු වුණා. දනුගහපියෝ, ආයුධ බිම දාපියෝ, කොන්සෝටියම් බටයන් යටත් වුණා. හෙලිකොප්ටරේ ගල් තලාවකට බැව්වා. ඒකෙන් බැස්සේ ජෙනරාල් කෙනෙක්. මිතුන්, ෂෙනාරා සහ ගෝස්ට් අම්මාව වඩාගෙන එළියට ආවා. ඔයාද මිතුන්? ජෙනරාල් ඇහුවා. "ඔව් සර්, නගින්න හෙලිකොප්ටරේට. අපි ඔයාලව යුද හමුදා රෝහලට අරන් යනවා. අම්මාට ප්‍රතිකාර කරන්න ඕන." ෂෙනාරා මිතුන් දිහා බැලුවා. "අපි ආරක්ෂිතද? ලංකාවේ හමුදාව මැඩ ඉද්දී කන්සෝටියම් එකට අපි වල්ලන්න බෑ මිතුන්" කිව්වා. "හැබැයි මතක තියාගන්න. අපි තාම මේ යුද්ධේ දිනුව නෙවෙයි. අපි කලේ ආරක්ෂිත තැනකට මාරු වුණු එක විතරයි." හෙලිකොප්ටරය අහසට නැග්ගා. පහළ කැලේ අත්තඩංගුවට පත්වුණු විදේශීය බටයෝ පේනනවා. "චෙයාමන්, ඔයා මගේ අම්මට අත තිබ්බා. දැන් මං ඔයාගේ මුළු සංවිධානයම ලෝකෙට හෙලි කරනවා." ස්ථානීය ගුවනේ ගමන් කරන MI-17 හෙලිකොප්ටර් යානය තුල වේලාව සවස 4 සිංහරාජයෙන් පිටත් වී විනාඩි 10කට පසු හෙලිකොප්ටරේ පියාපත් කැරකෙන සද්දය නිසා එකිනෙකාට කතා කරන දේ ඇහෙන්නේ අමාරුවෙන්. මිතුන් බිම වාඩි වෙලා අම්මගේ ඔළුව උකුලට අරගෙන හිටියා. හමුදා වෛද්‍යවරයෙක් අම්මගේ නාඩි පරීක්ෂා කරමින් ඔක්සිජන් මාස්ක් එකක් සවි කළා. "ඩොක්ටර්, අම්මා!" මිතුන් කෑ ගහලා ඇහුවා. "බය වෙන්න එපා මිස්ටර් මිතුන්." වෛද්‍යවරයා හෙඩ්සෙට් එකෙන් කිව්වා. "නාඩි වැටෙනවා. ඇන්ටිඩෝට් එක වැඩ කරනවා. අපි විනාඩි 30කින් කොළඹ ආමි හොස්පිටල් එකට බහිනවා." ෂෙනාරා මිතුන්ගේ අනිත් පැත්තේ හිටියා. ඇය මිතුන්ගේ අත තදින් අල්ලගත්තා. ඇගේ අතේ තාම දූවිලි සහ ලේ පැල්ලම්. "අපි බේරුණා මිතුන්." ෂෙනාරා හිමින් කිව්වා. මිතුන් පහළ බැලුවා. ඝන කැලෑව පුංචියට පේනවා. අර කන්සෝඩියම් එකේ බටයෝ දැන් හමුදා අත්තඩංගුවේ. "අපි බේරුණා විතරක් මදි ෂෙනාරා." මිතුන්ගේ ඇස්වල තිබුණේ අදිෂ්ඨානයක්. "මට ඕන මේකේ මුල උපුටලා දාන්න. නැත්නම් උන් ආයේ එනවා." ඉස්සරහ සීට් එකේ හිටපු මේජර් ජෙනරාල්වරයා හැරිලා මිතුන්ට සංඥාවක් කළා. "මිතුන්, මම දැන් ජනාධිපතිතුමාද දැනුම් දුන්නා. ඔයාලට ඉහළම ආරක්ෂාව ලැබෙනවා. ඒත් අර ස්විට්සර්ලන්තේ ඉන්න ලොක්කා තාම එල්ලියේ." මිතුන් ලැප්ටොප් බෑග් එක අතට ගත්තා. "සර්, මම ලංකාවට බහින්නේ නිකම්ම නෙවෙයි. මගේ ළඟ ආයුධයක් තියෙනවා. මට ඕනේ හොස්පිටල් එකට ගිය ගමන් හයි ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්." ස්ථානය කොළඹ යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකය. වේලාව සවස 5:30. හෙලිකොප්ටරේ රෝහල් භූමියට ගොඩ බැවා. වෛද්‍ය කණ්ඩායමක් ඇවිත් අම්මව ට්‍රොලි එක දාගෙන ICU එකට අරන් ගියා. මිතුන් සහ ෂෙනාරා වීදුරියෙන් එහා පැත්තේ බලාගෙන හිටියා. විනාඩි 20කට පස්සේ ඩොක්ටර් එළියට ආවා. "සුභාරංචියක්. විෂ ශරීරයේ නයින් වෙලා. අම්මට දැන් සිහිය ආවා. එයාට ඕන හොඳ විවේකයක් විතරයි." මිතුන් ෂෙනාරව බදාගත්තා. ෂෙනාරා ඉකි ගහලා ඇඬුවා. "තැන්ක් යූ මිතුන්. අම්මව බේරගත්තට." "නෑ, ඔයාට තැන්ක් යූ. ඔයා නැත්නම් මම තාම අර ටනල් එක අස්සේ." මිතුන් කඳුලිපි හදාගත්තා. "දැන් අන්තිම වැඩේ. ගෝස්ට්, ලැප්ටොප් එක ඩැස්තිද?" "ඔව් බොස්. අපි හොස්පිටල් එකේ සර්වර් රූම් එකට කනෙක්ට් වුණා."